සුබ දවසක් සියලු දෙනාටම මෙම channel එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තරංග විභාග වලට අදාළ GK නැත්නම් සාමාන්‍ය දැනීම්. ඒක කාලීන වෙන්න පුළුවන්. ඒක අතීතයේ සිට පැවති අම්, විභාග වලට ඇසූ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ සමස්ත අ, සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න කොහොමද මතක හිටින අයුරින් අපි දීර්ඝ කාලයක් තිස්සේ මතක තබා ගන්නේ කොහොමද කියලා තමයි මම මේකෙදී කතා කරන්නේ. ඒ කියන්නේ ක්‍රමයක් දැන්. දැන් සාමාන්‍යයෙන් දීර්ඝ ප්‍රශ්න අපි පාඩම් කරද්දී ඒවා මතක තබා ගන්න වෙන අමාරු. සමහර කරුණු. ඒ ජීකේ කිව්වහම හැම විශේෂ ශ්‍රේෂ්ඨයක්ම අයිති වෙනවනේ. මෙතනදී මම එක්තරා විදිහට පොඩි උපක්‍රමයක් භාවිත කරලා තියෙනවා. කොහොමද මෙන්න මේ කියන ජීකේ කරුණු පහසුවෙන් මතක හිටින්නේ කියලා. අපි බලමු අ, එකින් එක බලමු අපි කොහොමද ඒක මතක හිටින්නේ කියලා. දැන් පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ලංකාවේ එවරස්ට් තරණය කළ පළමු කාන්තාව කවුද? ලංකාවේ එවරස්ට් තරණය කළ පළමු කාන්තාව. දැන් මේක අපිට මතක හිටින්න නම් ටිකක් මේ අමාරුයි. මෙහිම නම් ගත්තාම ටිකක් අමාරුයිනේ. අපි මේකට කෙටි ක්‍රම හදාගමු. ලංකාවේ එවරස්ට් තරණය කළ පළමු කාන්තාව. ජයන්ති කුරුටුම්පාල. එවරස්ට් තරණය කළ හින්දා මේක ජය ගෙනියනවා. එහෙනම් ජය. ජය ගෙනාව. ජය ගෙනාවේ ඇයි? එවරස්ට් තරණය කළ හින්දා. ජය. මෙයා පොඩ්ඩක් කුරුයි. මෙයා පොඩ්ඩක් කුරු කෙනෙක්. හැබැයි මෙයා කරේ උතුම් වැඩ. එවරස්ට් තරණය කර එක උතුම්නේ. මෙයා පාල කියන එකත් එක්ක පාල කියන පුද්ගලයාත් එක්ක විවාහ වුණා. එහෙනම් කවුද? ජයන්ති කුරු උතුම් පාල. එවරස්ට් තරණය කළ හින්දා මෙයා ජයගත්තා. මෙයා පොඩ්ඩක් කුරුයි. හැබැයි මෙයා කරේ උතුම් වැඩක්. මෙයා පාල කියන කෙනත් එක්ක විවාහ වුණා. ඒතකොට ලංකාවේ ඉවරස්තරණය කළ පළමු කාන්තාව තමයි ජයන්ති කුරු උතුම් පාල. මෙන්න මේ වගේ කෙටි ක්‍රම මේ වගේ මතක හිටින ක්‍රම ඇසුරින් ඔයගොල්ලන්ට පුළුවන් විෂය කරුණු පහසුවෙන් අවබෝධ කරගන්න. MCQ ප්‍රශ්න පත්‍රයක් ගත්තා. දැන් මේ වගේ එකක් දුන්නාම ශනිකව මේ ක්‍රමය ඔස්සේ පුළුවන් හරි පිළිතුර තෝරගන්න. මේක ඕගොල්ලන්ට පහසු නැත්නම් ඕගොල්ලන්ට ගැළපෙන විදිහට කතාවක් අනුසාරයෙන් මේක උඩනගා ගන්න හැකියාවක් තියෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. බර්මියුඩා ත්‍රිකෝණය අයත් සාගරය කොහොමද? උත්තර පිළිතුර වෙන්නේ ඇට්ලාන්ටික් සාගරය. දැන් බලමු අපි අර කතන්දරේ. දැන් බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ යක්ෂයාගේ මුහුද කියලා හඳුන්වනවා. බර්මියුඩා ත්‍රිකෝණය හඳුන්වන වෙනත් නමක් තමයි යක්ෂයාගේ ත්‍රිකෝණය. දැන් මේක ඉන්නේ යක්ෂයෙක්නේ. එතකොට බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ ওই නැව් ගුවන් යානා එහෙම අතුරුදන් කරනවා කියලා කියනවා. එතකොට යක්ෂයා අතදාලා තමයි මෙන්න මේ කියන ඒක නැති කරන්නේ. ඒකින්ද මේක සාගරය තමයි ඇට්ලාන්තික්. ඒ යක්ෂයාගේ අතදාන හින්දා අතදාලා තමයි මේවා නැති කරන්න හින්දා බර්මියුඩා ත්‍රිකෝණයේ අයත් සාගරය තමයි ඇට්ලාන්ටික් සාගරය. ඇට්ලාන්ටික් සාගරය කියන්නේ අය යක්ෂයාගේ මුහුද කියලා හඳුන්වනවා බර්මියුඩා ත්‍රිකෝණය. යක්ෂයා අතදාලා තමයි ගන්න. එහෙනම් ඇට්ලාන්ටික් සාගරය. අවසාන විනිශ්චය ලොව විශාලතම චිත්‍ර ශිල්පියා කවුද? අවසාන විනිශ්චය ලොව විශාලතම චිත්‍ර ශිල්පියා කවුද? උත්තරය මයිකල් ආන්ජලෝ. මේක බලමු කොහොමද කරන්නේ කියලා. අවසාන විනිශ්චය. අවසානයි. මයිකල් ජැක්සන් අවසාන වෙලාවට තියෙන්නේ කොහොම මියදීලා. මයිකල් ජැක්සන්. විනිශ්චය. විනිශ්චය කිව්වම මතක් වෙන්න ඕන ඇන්ජලෝ මැතිව්ස්ගේ මතකද විනිශ්චයක් දුන්නා ටයිම් අවුට් සිද්ධියකට. අවසානයි කවුද? මයිකල් ජැක්සන් අවසාන වෙලා ඉන්නේ. විනිශ්චය. විනිශ්චය මතකද ඇන්ජලෝ මැතිව්ස්ට ටයිම් අවුට් ප්‍රශ්නයකදී එහෙම විනිශ්චයක් දුන්නා. එහෙනම් මතක තියෙන්න ඕන අවසාන විනිශ්චය මයිකල් ආන්ජලෝ. මයිකල් ආන්ජලෝ. මේ වගේ කෙටි ක්‍රම හදාගත්තාම මේ වගේ නම් පාඩම් කරන්න ඉතාම සරලයි. ඊළඟ බලමු අපි ඊළඟ ප්‍රශ්නය.
ලංකාවේ පළමු විදුහල්පතිවරිය කවුද? ලංකාවේ පළමු විදුහල්පතිවරිය කවුද? දැන් ලංකාවේ පළමු විදුහල්පතිවරිය. දැන් පොඩ්ඩක් චිත්‍රයක් පවා ගන්න. ලංකාවේ පළමු විදුහල්පතිවරිය කියන්නේ ඈතට ගිහිල්ලානේ. එතකොට ගම්වල තමයි පොඩ්ඩක් ඒක ග්‍රාමීයව ග්‍රාමීයව විදුහල්පතිවරියක් මතක් කරගන්න මේකෙත්. දැන් මෙයා එතකොට එක්තරා රජ රජ මේ පෙළපතක කෙනෙක් වෙන්නත් පුළුවන්. හරිද? එන අනුලා කියන්නේ බිසව. එයා රජ පෙළපතේ කෙනෙක්. දැන් මං කිව්වනේ ග්‍රාමීය කෙනෙක් මවාගන්නේ කියලා. පළමු විදුහල්පතිවරිය කිව්වහම එහෙනම් අනුලා මැණිකේ. අනුලා මැණිකේ. ලංකාවේ පළමු විදුහල්පතිවරිය කවුද? අනුලා මැණිකේ. ඊළඟ ප්‍රශ්නය ලංකාවේ ප්‍රථම දහම් පාසල කුමක්ද? ලංකාවේ ප්‍රථම දහම් පාසල. දැන් මෙතන ලංකාවේ ප්‍රථම දහම් පාසල තමයි ගාල්ලේ විජයානන්ද දහම් පාසල. දැන් උත්තරේ ගොඩනගා ගමු. ලංකාවේ ප්‍රථම. හරි. විජයානන්ද. ලංකාවට ලංකාවේ මුල්ම රජු කවුද? විජය රජුනේ. ලංකාවේ මුල්ම රජු විජය රජු. හරිද? එහෙනම් ලංකාවේ ප්‍රථම දහම් පාසල. ඒ වගේ නිකන් ගොනු කරගන්න. ගාල්ලේ විජයානන්ද දහම් පාසල. ලංකාවේ ප්‍රථම දහම් පාසල. හරි. ප්‍රථමයෙන්ම ආවේ විජය රජතුමා. හරි. ගාල්ලේ විජයානන්ද. දැන් MCQ ප්‍රශ්න පත්‍රයකදී මේ වගේ එකක් දැකගම ඔයගොල්ලන් අර කතාව මතක් වෙනවා. අර කතාව මතක් කළා හරි කියතෝ දෙන්න පුළුවන්. ලංකාවේ ප්‍රථම දහම් පාසල ගාල්ලේ විජයානන්ද දහම් පාසල. මෑතකදී මියගිය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කවුද? මෑතකදී මියගිය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කවුද? හරි. උත්තරේ තමයි කොෆි අනන්. උත්තරේ තමයි කොෆි අනන්. දැන් මෙතනදී කතාවක් හිතා ගන්න. මෙයා කොෆි අනාන තමයි මැරුණේ. මෙයා කොෆි අනමින් ඉඳි තමයි මැරුණේ. මෙයා කොෆි අනමින් ඉඳි තමයි මැරුණේ. එහෙනම් කවුද? කොෆි අනන්. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කවුද මෑතකදී මිය ගියේ? කොෆි අනන්. ඇයි? කොෆි අනමින් ඉඳි තමයි මැරුණේ. හත්වෙනි ප්‍රශ්නය. නිදහස් ලංකාවේ පළමු අධ්‍යාපන ඇමති කවුද? නිදහස් ලංකාවේ පළමු අධ්‍යාපන ඇමති කවුද? උත්තරය ඊ.ඒ. නුගවෙල මහතා. හරි. දැන් අපි කතාවට යමු. නිදහස් ලංකාවේ පළමු අධ්‍යාපන ඇමති අධ්‍යාපන කියන්නේ ගෙනනේ අධ්‍යාපන ඇමති කියලා අපි හදාගමු. එහෙනම් හරිද? එන ඊ.ඒ. ඒ කියන්නේ ඊ.ඒ. නුග ගහක් යට වෙලක ඉඳලා පාඩම් කරලා තමයි මෙයා අධ්‍යාපන ඇමති වුනේ. ඊයේ නුග ගහක් යට වෙලක ඉඳලා තමයි මම පාඩම් කරලා අධ්‍යාපන ඇමති වුනේ. ඒ වගේ ගුරු දාලා Tamanට පහසු විදියට මනක්කල්පිත කතාවක් වගේ හදාගන්න. චිත්‍ර රූපම වෙන ආකාරයට. ඒතර මේවා මේ නම් මෙහෙම පාඩම් කරන්න එන ලෙසි. ඊයේ නුග ගහක් යට වෙලක ඉඳන් තමයි මෙයා පාඩම් කරගෙන මෙයා පළමු අධ්‍යාපන ඇමති වුණා. ඊයේ නුගවෙල මහතා. ප්‍රථම දුම්රිය එන්ජිම ලංකාවට ගෙන ආ වර්ෂය කුමක්ද? පිළිතුර 1867යි. ප්‍රථම දුම්රිය එන්ජිමනේ. ඒතර දුම්රියට හැමතිස්සෙම නම් දාන්නේ කාන්තාවන්ගේ නම්. එහෙනම් කාන්තාවන්ට කියනවා 64 මාන. ඔන්න ගක්කාව 64 කියලා. 18. ප්‍රථම දුම්රිය එන්ජිම ලංකාව ගෙන ආ වර්ෂයනේ. ඒකට අපි ගන්නවා දුම්රිය දාන්නේ කාන්තාවන්ගේ නම්. කාන්තාවන්ට තියෙන 64 ඒ නිසා 64 ආවා. 1818 තියෙනවනේ 18ට ගන්න 18 කෑල්ල වගේ කියලා. 18 කෑල්ල වගේ කියලා ගන්නවා. ඒතර 1864. 1864. ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස්වරයා කවුද? ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස්වරයා කවුද? උත්තරේ HCP බෙල්. HCP බෙල්. HCP බෙල්. එතකොට ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස්වරයා HCP බෙල්. එතකොට මෙතනදී මතක තියාගන්න ලේසි මෙයා බෙල් කර තමයි මේ ওই පුරාවස්තුන් හෙව්වේ.
මෙයා බෙල් කර කර තමයි පුරවස්තු එකින් එක හොයන්න යාවේ. හරිද? ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය අයත් සමාගම. ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය අයත් සමාගම. ඇන්ඩ්‍රොයිඩ් අපි ගාව ගොඩක් දෙනෙක් තියෙන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්. ඒතොර ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය අයත් සමාගම තමයි උත්තරේ තමයි Google සමාගම. මේක ලේසි ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ තනිකර අද කාලේ විතර Google ගොඩක් මේක. අනිකට Google ගොඩක් මේක. ඒ කියන්නේ ගොඩක් අය Apple භාවිතයට පෙළඹෙන්නේ. එහෙනම් Google සමාගම. Google සමාගම. මෙන්න මේ ආකාරයට තමයි මේක මේ කෙටි වීඩියෝ එකක් මට බලන්න ඕන වෙලා තිබ්බේ මේ ක්‍රමයෙන් පාඩම් කරන්න මතක හිටිනවද කියලා. සාමාන්‍යයෙන් මට නම් මේ ක්‍රමයෙන් ඉතාමත් සාර්ථකව ප්‍රතිඵල ගෙන දීලා තියෙනවා. ඒ හින්දා මම යෝජනාවක් කරනවා මේ ක්‍රමයේ හොඳ නම් මේ ක්‍රමයේ හොඳ නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහට තවත් ඉතාමත් හොඳින් මේ වගේ ප්‍රශ්න සතියට වතාවක් මේ වගේ ප්‍රශ්න 50 මේ වගේ කතන්දර අනුසාරී ගෙනීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා මට මේක අත්හදා බැලීමේ අවශ්‍යතාවයක් තමයි තිබ්බේ. එතකොට මම යෝජනා කරනවා මේ ක්‍රමේ සාර්ථක නම් මේ ක්‍රමෙන් ඔළුවට යනවනම් කමෙන්ට් එකක් දාන්න. ඉදිරි වීඩියෝ වලින් හමු වෙමු. අනිවාර්යෙන් channel එක subscribe කරන්න, අනිත් අය දැනුවත් කරන්න. මේ වීඩියෝ එකේ අඩුපාඩු, මේ වීඩියෝ එක තව හැදෙන්න ඕන දේවල්, මේ තව අන්තර්ගත යුතු කරුණු මොනවද කියලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉදිරි වීඩියෝ වලදී එම අඩුපාඩු හතරක් නෙමෙයි මේ වගේ කතන්දර අනුසාරයෙන් ජීවිතයේ විෂය මතකයේ හිටිනම ආකාරයට ඔයගොල්ලන්ට ගෙනෙන්න මම සූදානම්. ස්තුතියි.